හරියට හරි. දැන් ડોක්ටර් දවසකට පේෂන්ට්ස්ලා 100ක් 150ක් සමහරලාට හැන්ඩල් කරනවානේ. ඒ වුණාට ඒක අපි දන්නවනේ දැන් මේ තියෙන තත්ත්වය උඩ දකින්න පෝලිං දැක්කහම ડોක්ටර්ස්ලා කොච්චර හැන්ඩල් කළත් කේසස් ඒවා අඩු වෙන්නේ නැහනේ. අපිට මේ බැරිද මේක පොඩ්ඩක් පරිසරයේ පැත්තටත් මේ හෙල්ත් පරිසරයට සම්බන්ධයි කියන එක මිනිස්සුන්ගේ ඔළුවට යම් විදිහකින් දීලා මේ එන කේස් ලෝඩ් එක අඩු කරගන්න. ඇත්තෙන්ම ඔව්. මේ සඳහා යම් වැඩපිළිවෙලක් ලෝකයේම ක්‍රියාත්මක කරනවා. ඒක තමයි මම කලින් කිව්වා වගේ අද වෙනකොට මේ සෞඛ්‍ය එක ඩිසිප්ලින් තියෙනවා. මම කිව්වා ස්පෙෂලිස්ට්ලා ඉන්නවා. ඒක මොන ආවත් සුමේද අලුතෙන්ම යන ඩිසිප්ලින් එකක් තියෙනවා. මේ ලෝකේ මෙන්න මේ පරිසරයත් එක්ක ඉතාම සමීපයෙන් වැඩ කරන්න පුළුවන්. ඒක තමයි ඇත්තටම කියන්නේ ලයිෆ් ස්ටයිල් මෙඩිසින් කියලා. මෙන්න මේක තුල කරුණු කාරණා 6ක් එකතු කරගෙන සෞඛ්‍ය ගොඩනගන්න දැන් පිරිස ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. දැන් ඒ කටයුතු කරමින් යනවා ලෝකේ. ඒ විශේෂ කරුණු මොනවද? යම් පුද්ගලයෙක් ගත්තාම මේ පුද්ගලයෙක්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය නැත්නම් එයාගේ හෙල්ත් ස්ටොක් එක පවත්වාගෙන යන්න පුළුවන් කාරණා 6ක් ගැන කතා කරනවා. එකක් තමයි නියුට්‍රිෂන් කියන එක. ආහාර සහ ඒකේ නියුට්‍රිෂන්. දෙවෙනි කාරණේ තමයි එක්සර්සයිස්. එහෙම නැත්නම් ෆිසිකලි ඔයා කරන කාර්යයක් විදිහට එක්සර්සයිසස් කතා කරනවා. තුන්වෙනි කාරණේ තමයි අපි හැමෝම දන්න එකක් තමයි අපිට තියෙන හොඳ නිින්දක්. විශේෂ කාරණයක් විදිහට ඒක අරන් තියෙනවා. හන්දක්. ඊළඟ තමයි අපි දන්න මේ සබ්ස්ටන්ස් ඇබියුස් වළක්වා ගැනීම සඳහා දුම්බීම මත්ද්‍රව්‍ය වලට ගොඩක් ඇබ්බැහි වෙන මේවා වළක්වා ගැනීම සඳහා කාරණා. පස්වෙනි කාරණය තමයි එක විශේෂ කාරණයක් අපි හිතුවොත් මෙන්ටල් රිලැක්සේෂන්. එහෙම නැත්නම් මානසික සුවය ගැන කතා කරන්න ඕනේ. එහෙම නැත්නම් ස්ට්‍රෙස් මැනේජ්මන්ට්. අනේ ඒ වපසරිය. මෙතන තියෙන අවසාන කාරණේ එහෙම නැත්නම් මේ 6 pillars වලින් අවසාන කාරණේ තමයි social connectivity. අන්න සුමේද පරිසරයත් එක්ක ඝටනය වෙන අලුතෙන් වෙන කාරණේ social connectivity. මේ social connectivity කියලා කියන්නේ මේ environment එකත් එක්ක පරිසරයත් එක්ක අපි අපේ සමීපයන්ත් එක්ක සහ කොහොමද අපි ක්‍රියා කරන්නේ? ඒවා තුළ මේ බැඳීම් කොහොමද පවත්වාගෙන යන්නේ? ඒවා තුළ මේ සුභවාදී දේවල් කොහොමද එළියට උලුප්පලා ගන්න? මෙන්න මේ කාරණා තමයි කතා කරන්නේ.